දේශීය දේ කවදාත් අගය කරන නිකාඩෝ නිවසෙන් නිකාඩෝ රිපල් නූඩල්ස්. දැන් කරි සහ චිකන් රසයෙන්ොත් නිකාඩෝ රසයි ගුණයි කදිමයි. සියයක් දේශීය සහල් පිටියෙන් තැනූ නිකාඩෝ රිපල් නූඩල්ස් කරි සහ චිකන් රසයෙන්ොත්. සියයක් දේශීය සහල් පිටියෙන් තැනූ නිකාඩෝ රිපල් නූඩල්ස් දැන් කරි සහ චිකන් රසයෙන්ොත් නිකාඩෝ රසයි ගුණයි කදිමයි. නියම රයිස් නූඩල්ස් නම් නිකාඩෝ රයිස් නූඩල්ස්ම තමයි. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි. නිරෝගිමත් නැනවත් දරුපරුපුරක් රටටම සම්පතක්. 100% දේශීය සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රිපල් නූඩල්ස්. හදරැඳි රස නිකාඩෝ නිවසින්. ආයුබෝවන් දේශීය ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛතම නමක් දිනා සිටින කඩවත බණ්ඩාරවත්තේ සීමා සහිත නිකාඩෝ සමාගම ජාතික ගුවන්විදුලියේ සිටි FM සේවයේ සමග එක්ව ගුවනට මුසු කරන නිකාඩෝ රසබඳුරෙන් විනාඩියක් පමණයි. නිකාඩෝ රසබඳුරෙන් විනාඩියක් පමණයි වැඩසටහන අද පටිගත කරන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් S.H. හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් වෙරහෙර මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ සිටයි. අද මෙම වැඩසටහනට විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සංජීව බන්දුකීර්ති මහතා, ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ඒ.වයි. අබේවර්ධන මහතා, අධීක්ෂණ නිලධාරී මහත්ම මහත්මීන්, මෝටර් රථ පරීක්ෂක මහත්වරුන් ඇතුළු වේරහැර රියදුරු බලපත් අංශයේ සියලුම කාර්ය මණ්ඩලයත් ඒ සමගම සිමසෙත නිකාඩෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ගුණවර්ධන මහතා සහ ප්‍රධාන වෙළඳ කළමනාකරු උබය වික්‍රමසිංහ මහතාත්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවයේ පාලක අරුණ එදිරිසිංහ මහතා සහ ज्येष्ठ අලවි විධායක AM කරුණාතිලක මහතාත් අපි තාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි ඔබ වෙත ගෙන එන්නට දැන් පිළිගන්න ඔබේ හිතවත් සීලරත්න සෙනරාත්. සුදේ නාලිනී ඒ ඔබේ හිතවත් නිවේදිකාව නාලිනී පියසීලී ජයලත්. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි කියන වැඩසටහන ජාතික ගුවන්විදුලියෙන් ඔබේ දෙසවනට අපේ ගෙන ආවා මීට පෙර ආතුවත් ඔබට මතක ඇති. වැඩසටහන වෙනුවෙන් අප දිරිමත් කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවර හඩ්සන් සමරසිංහ මහතාණන්ටත් සිමසහිත නිකාඩෝ සමාගමේ අධිපති සුනිල් ගුණවර්ධන මැතිතුමාටත් අපගේ කෘතවේදීත්වය මුලින්ම පළ කළ යුතුව තිබෙනවා. ජාතික ගුවන්විදුලිය හැමදාමත් විවර වී තිබෙන්නේ ගුණාත්මක දෙයක් වෙනුවෙන්. මේ විනාඩියක් පමණයි කියන වැඩසටහන හුදෙක් විනෝදාත්මක වැඩසටහනක් පමණක් නොවේ. වාග් ශක්තිය උරගා බලන වැඩසටහනක්. විනාඩියක් කතා කරන්නට ඕනේ. තහනම් වචනය පාවිච්චි නොකොට එක වචනේ තුන් වතාවකට වැඩි පාවිච්චි කරන්නට බෑ. තත්පර 5කට වැඩි නිහඬව ඉන්නටත් බෑ. විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා. අපි හඳුනා ගනිමු විනිශ්චය මණ්ඩලය. වේරහෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරී WCJ ෆොන්සේකා මහතා, සිටි FM සේවයේ පාලක අරුණ එදිරිසිංහ මහතා, ගේට් ඇඩ්වර්ටයිසිංග් මාධ්‍ය කළමනාකරු යෝගපාල සෙනරත් මහතා සහ අමිල ශිරන්ත මහතා.
හොඳයි නාල්නි අපි ආරාධනය කරමු අපේ තරංකරුවන්ට තරංකාරයන්ට මේ City FM මයික්‍රොෆෝනේ හමුවට ඇවිල්ලා රටටම කතා කරන්නට කියලා. මේ අපේ මුල්ම තරඟකරු ගැහැණු ළමයින්ට විහිළු කිරීමටත් අවේලාවේ අතන මෙතන ඇවිදීමටත් ප්‍රේමාන්විත නවකතා කියවීමටත් කැමැත්තක් දක්වන TPNT ෂෙරිෆ් දීන් මහතා. ෂෙරිෆ් දීන් මහත්මයා තෝරගන්න මාතෘකාවක් තෝරගෙන මෙන්න විනෝදාංශ රාශියක් තිබෙනවා. තමුල් තෙරින්දාන? தமிழும் தெரியும் சிங்களமும் தெரியும். சிங்களம் தெரியும். உங்களோட ஊர் எங்க பிறந்த ஊர்? கொழும்பு பேஸ் லைன் ரோட். பாட்டு ஒன்று படிப்போமா தமிழ்ல? பாட்டு படிச்சா நிறைய பேர் இங்க ஈக்க மாட்டாங்க ஓடி போவாங்க ஐ சுட்டி. அது நல்லமே. එතුමා ගීත ගායනා කරොත් තමුන්නාන්සලා යයිලු යන්නේ නැහැ නේද? නැහැලු නෑ එහෙම කිව්වට සමහර විට මේ වේරාර කියන්නේ මීට කලින් විශාල කැඩාවක් වඳ ස්ථානයක් නයි පොළොංගේම ඉන්නවා. ඉතින් ඔය ජනේල වලින් ඇතුළට එන්නත් පුළුවන්. එහෙම පොඩි බයකුත් තියෙනවා අපේ මම හිතන්නේ මොටර් අතර ප්‍රාදේශීය දිනුවත් සමග ඒ දේවල් තුරන් වෙලා ලස්සන වටපිටාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. හොඳයි. එතකොට මේ ගෑනු ළමයින්ට විහිළු තහළු කිරීම විතරයි විනෝදාංශේ. නෑ ඒකත් එක්කම සෑහෙන දේවල් තියෙනවා. මොකද ගෑනු ළමයි කැමති ඒගොල්ලන් බල්ල පොඩ්ඩක් වීලුවක් තාවල. මොකද මේ දෙපාර්තමේන්තුවේ ටිකක් වේසටපත් වෙන අවස්ථාවේදී අපි වීලුවක් කරාම පොඩි කික්කයක් තියෙනවා ඒගොල්ලන්. ඒව තමයි බොහොම ලස්සන මල් වගේ ගෑනු ළමයි මේ ආයතනයේ සේවය කරනවා නේද? ඔව් එහෙම. කොහොමද ෂෙරිෆ්දීන් මහත්තයාගේ කාර්ය බහුලතාවය? උදේ ඉඳන්ම හවස වෙනකන් කාර්ය බහුලයි. මොකක්ද ඔබට පැවිදිලා තිබෙන කාර්යය? රියදුරු බලපත්‍ර ලබාගෙන පැමිණෙන අයදුම්කරුවන්ගේ ලයිව් ස්කෑන්. ඒ කියන්නේ ඔවුන්ගේ ඇඟිලි සලකුණු ෆොටෝ ඡායාරූප ගැනීම සහ හස්සන් ගැනීම මූලික කටයුතු අපේ කවුන්ටරෙන් තමයි සිද්ධ වෙන්නේ. ගීතයකුත් ගායනා කරු කොච්චර ලස්සන වේද කතාව. ඔව් මම අර කලින් කියපු අවදානම පොඩ්ඩක් තේනවා ගීතේ ගායනා කරා. මොකද මට වැඩිය හැකියාවන් තියෙන කට්ටිය ඉන්නවා. මම හිතන්නේ මම ඒකට සුදුසුයි කියලා. මොකද සුදුසු ස්ථානේ ලබා දිය යුතුයි. ඒකයි මම හිතුවා අඩු ගන්න දෙමළ ගීතේ කොටසක් හරි ගායනා කරાવી කියලා. කමන්න ඔබ තෝරගත්ත ඔබේ මාතෘකාව. දැන් කීවර කමක් නැහැ. මාතෘකාව වනබඹරා තානම් වචනේ රොන්. බලන්න ෂෙරිෆ්දීන් මහත්තයා තමයි තෝරලා ගත්තේ. අපි එහෙම තේරෙනවා. ඔබටම ගැලපෙනවා. ඔබ නිකන් වන බඹරෙක් වගේ මේ ආයතනේ. සෑහෙන කාලෝචිත මාතෘකාවක් මේ වන බඹරා කියන්නේ. දැන් සීගිරි පැත්තේ මේ ගියාම හැමෝටම පෞගේ දවස්වල ඇහෙන්න ලැබුණා මේ යම් යම් සතුන් දෂ්ට කරනවා. ඒ දෂ්ට කරන සතුන් අතරින් මෙම වර්ගයත් ඇතුළත් වී තිබුණා. සෑහෙන පිරිසක් මේ තුලින් රෝගාතුර වුණා. අපි කැලාවකට එීම යනකොට මුර්ගල සද්දයක් ඇහෙනවා. අපි බලනවා මේ කොටියෙක්ද කියලා. තවත් වෙලාවකට බලනවා අලියෙක්ද කියලා. වන බබරගේ සද්ද එකපාරටම ඇහෙනවා. පොඩ්ඩක් ආසෙ හිතුණා. මොකද විශේෂයෙන් මල් වටා ඔවුන් පැණි බොන්න ආසයි. මිනිස්සු උනාම මලක් දැක්කම බලා ගන්නම හින්න හිතනවා මේ ගෑනු ළමයි වගේ. විනාඩියක් කතා කරලා ඔබ ජයග්‍රහණය කරනවා. බොහොම ලස්සනට කතා කරලා. සංජීව මන්තුමනි බොහොම දක්ෂෙක්. මම හිතන්නේ වැඩටත් ඒ වගේම ඇති. කතාවට බොහොම දක්ෂයි. බොහොම ලස්සනට මාතෘකාවේ රැඳිලා හිටියා. මේ ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලය අපි ගෞරවයෙන් ආරාධනය කරනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සංජීව බන්දුකීර්ති මැතිතුමන්ට ඔබේ තිලිනේ පින්නමන්නට කියලා. දැන් විනාඩියක් කතා කරන්නට වේදිකාවට එන්නේ දරුවන්ට කතන්දර කියා දීමටත් මුද්දර එකතු කිරීමටත් ප්‍රිය කරන WWSS ප්‍රශාන්ති. ප්‍රශාන්ති මාතෘකාව තෝරගන්න මම දෙන්නම් ඔබට මොහොතකින්. අපි ඉස්සලා කතා කරන්නට ඕන. නැත්නම් ඔබ මාතෘකාව දිහා බලාගෙන ඉඳී. ප්‍රශාන්ති මොකද්ද තෝරගත්ත ගීතේ? මම ගීතයක් කියන්න බලාපොරොත්තුෙන් ආවේ නැහැ. කතා කරන්නයි ආවේ. ගීත ගායනා කරලාම නැද්ද? කරන්නෙම නැද්ද? ගීත ගායනා කරලා තියෙනවා. අනේ එහෙනම් ගායනා කරු මේ යාළු මිත්‍රයන් වෙනුවෙන්නේ. අසන්නන් වෙනුවෙන් ඔබේ නිවසේ අයට මිහි කත නලවාලා මග මල් නංවාලා පාසල විත යන මේ හෙළ ගුරුල් සිය සැරදී
බොහොමත්ම හොඳයි. බොහොමත්ම ලස්සනයි. ටිකක් ඒක ප්‍රසාන්ති අගේ කරලා තමයි අපිට දුන්නේ නේ. ඔබ මොන අංශද සේවය කරන්නේ? මොන වගේ රාජකාරියක්ද කරන්නේ? මමත් මේ ආයතන පැමිණෙන අයදුම්කරුවන්ට අයදුම්පත් නිකුත් කිරීම තමයි කරන්නේ ලයිව් ස්කෑන් ආශී. දිනකට විශාල පිරිසකට අයදුම්පත් නිකුත් කරනවා. ලංකාව පුරා ඉඳලා එනවද? ඔව් ගොඩාක් දුරට මේ ස්ථානට එනවා. ඔබ කොහොමද තෘප්තිමත්ද සේවය කියන්නේ? අනිවාර්යයෙන්ම. බොහොම හොඳයි. මොකද දෙමළ කියමනක් තියෙනවා. සෙය්‍යම් තොලිලේ දෛවම් කියලා. තමන් කරන රාජකාරිය දේවත් වේලා සලකන්න කියලා ප්‍රසාන්ති එහෙම කරනවා. ඒකයි එහෙම කිව්වේ නේද? හොඳයි. මේ ඔබ විසින්ම තෝරා ගන්න ලද ඔබේ මාතෘකාව උඩින් මාතෘකාව තියෙනවා. තහනම් වචනේ පහලින් සඳහන් වෙනවා. මගේ මාතෘකාව පැදුර තහනම් වචනේ නිදා ගැනීම. නිදා ගන්න නැතුව පැදුර ගැන කතා කරන්න. මම දැන් මට ලැබුණ මාතෘකාව මම දැන් පළමුවෙන් කිව්වා. මේක ඉස්සර ගොඩාක් දුරට පාවිච්චි කරේ ඉස්සර ඈත අතීතයේදී. දැන් මේ වෙනුවට විවිධ ජාතියේ විවිධ වර්ගයේ ස්ථාන තියෙනවා නිදා ගන්න. පැදුරේ නිදාගත්තා. කොහොම හරි ආරම්භ වුණා හොඳට කතා කරන්න සූදානමක් තිබුණා. නමුත් අමුවේ තරම් කොන්දේසියක් අඩ කළා. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන රංගු තෑගි පාර්සලයක්. සීමා සාහිත්‍ය නිකාඩෝ සමාගමේ ප්‍රධාන වෙළඳ කළමනාකාර උභය වික්‍රමසිංහ මැතිතුමාට අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ඔබේ තෙලිනේ පෙන්නවන්නට. කාර්යබහුල උදෑසනට මෙන්ම රාත්‍රියටද ක්ෂණික ආහාර භාවිත කිරීම හරිම පහසුවක්. නමුත් ඔබ දන්නවාද පාම්පිටිවලින් නිෂ්පාදිත නැතිනම් විවිධ කෘත්‍රිම රසකාරක අඩංගු ක්ෂණික ආහාර වර්ග දියවැඩියාව ગેස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් වර්ධනය කරන බව. මෙන්න ඊට කදිම විසඳුමක්. දැන් ජනහද දිනු නිකාඩෝ නිවසින් නිකාඩෝ රයිස් නූඩල්ස්. කෘත්‍රිම රසකාරක වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති 100%ක්ම පිරිසිදු දේශීය සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස් ඊටම කෙටි කාලයකදී සකසාගත හැකියි. කාර්යබහුල ඔබට වඩාත් ගැළපෙන රසයෙන් හා ගුණයෙන් සපිරි මිලෙන් අඩු නිකාඩෝ රයිස් නූඩල්ස් ඔබට විශ්වාසයෙන් යුතුව පරිභෝජනය කළ හැකි 100%ක්ම අපේම රටේ නිෂ්පාදනයක්. ඔබ තවමත් නිකාඩෝ රයිස් නූඩල්ස් රස බැලුවේ නැද්ද? නිවසට එන අමුත්තන්ටත් බාලමහලු කොයි කාටත් නිරෝගී දිවියට නිවැරදිව ගැලපෙන රස ගුණ ඇති නිකාඩෝ රතු සහ සුදු සහල් පිටි නූඩල්ස් නිකාඩෝ නිවසින්. සියලුම විමසීම් සීමාසහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දුරකථනයේ 0111 29 25 560. මේ අපේ මීළඟ තරගකරු. ක්‍රිකට් තරග විස්තර විචාරය කිරීමටත් විහිළු කතා පැවසීමටත් ඔහු කැමැතිලු. W.A. සදිෂ් ජානක. සදිස් තෝරගන්න ඔබේ මාතෘකාව කියන්න ඔබ මොන අංශයේද සේවය කරන්න කියලා? මමත් ඉන්නේ නව රියදුරු බලපත් අංශයේ. මගේ රාජකාරිය තමයි පැමිණෙන අයගේ පරණ රියදුරු බලපත්‍රවල විස්තර සහතික කිරීම. ඒවා නිවැරදිතාවය හරියට බලන්නට ඕන. ගීතයකුත් ගායනවද? නෑ මං ගීත ගායනා කරන්නේ සාමාන්‍යයෙන් මට පුළුවන් චුට්ටක් විතර ඔබතුමාට වඩා බෑ. නිවේදන කටයුතු තමයි යෙදෙන්නේ. නමුත් අර විස්තර දීලා තියෙන කෙනා වරද්දවල සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගනම් විස්තර ਵਿਚාරය කරන බොහොම අඩුයි. ඔය පොඩි පොඩි උත්සවවල චූටි නිවේදන කටයුතු වල විතරයි සිදු කරන්නේ. මොන හරි එහෙම කියන්න කැමතිද? ඔබතුමා කිව්වොත් මොකක් හරි දෙයක් ගැන කියන්න කියලා මට පුළුවන් උත්සාහ කරන්න. හැබැයි ක්‍රිකට් තරගයකට වඩා ඒක හොඳයි. මෙතන හිතන්න දැන් මෙතන කිසියම් වැඩසටහනක් පටිගත කරනවා. ඔබ දැනුවත් කරනවා මේ නර්මන සභාව. හොඳයි. මේ අවස්ථාවේදී මෙහි පැවැත්වෙන්නේ නිකාඩෝ ආයතනයේ මගින් සංවිධානය කරනු ලබන විනාඩියක් පමණයි තරගය. මේ තරගය මෙහෙවීම සඳහා සීලරත්න සෙනරත්න මහත්මයා පැමිණ සිටිනවා. මම ඒ කටයුත්ත දිගටම කරගෙන යන්න කියලා සීලරත්න මහත්මයාට පවර්තනවා. සදෙස් මගේ පිටේ තියලම කැපුවා. හොඳයි. ඔබ තෝරගත්ත මාතෘකාව මේ. මගේ මාතෘකාව ඔටුන්න තහනම් වචනේ රජතුමා. ඇත්තටම මේ මාතෘකා දෙක තමයි වර්තමානයේ කතා කරන්න හොඳම නැති දෙක. හොඳයි. අපි බොහෝ විට උත්සාහ කරන්නේ හැමෝම උත්සාහ කරන්නේ. අද වර්තමානයේ දේශපාලන යෙදෙන අය, සාමාන්‍ය රාජකාරී යෙදෙන අය, සහ සාමාන්‍ය රාජකාරී නොයෙදෙන අය හැමෝම මේ ඔටුන්න තමන්ගේ හිස මත කර මත තබා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් බොහෝ අය තවත් අයගේ ගෙල්ල සිඳලාලා
එහෙම නැත්නම් පුටුව හොරකම් කරලා එහෙම නැත්නම් පුටුවෙන් බිමට ඇදලා දාලා මේ උත්සාහ කරන්නේ මෙන්න මේ දෙය Tamanගේ සතු කරගන්න. මම හිතන්නේ සමහර අය සමහර කුමන්ත්‍රණ කරනවා තවත් අවස්ථාවල නොයෙකුත් নানা ආකාර උපක්‍රම උපායශීලීව කටයුතු කරලා උත්සාහ කරනවා මේ අවස්ථාව Tamanගේ කරගන්න. ඉතින් අපි හැමෝගෙම උත්සාහය මේ දෙය Tamanගේ හිස මත ඔටුන්න Tamanට ලබා ගන්න පුළුවන් නම් ඔහු හිතනවා ඔහු තමයි දිනුම් කියලා. අත් වශයෙන්ම ඒ කටයුතු අවසානයේදී හැරලා බලපුවම හැමෝටම තේරෙන්නේ අපි ඒ දේ ලබා ගත්තේ නැහැ කියලා. ඔබ ජයග්‍රහණය කරනවා විනාඩියක් කතා කළා. බොහොම ලස්සනට කතා කිරීම හැකියාවක් තියෙනවානේ. ඒක නිවේදකෙක් උනේ නේ. හොඳයි. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා සිටි FM සේවයේ පාලක අරුණ එදිරිසිංහ මැතිතුමන්ට ඔබේ තිලිනය පෙන්වන්නට කියලා. ඔබව රෝගී කරන පාම් පිටිවලට තිත තබමු. ලංකාව පමණක් නොව මුළු ලොවම පාම් පිටි නිසා දිනෙන් දින දියවැඩියාව කොලෙස්ටරෝල් ગેස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් රට පුරාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා. මේ නිසා අද ඔබ මෙන්ම ඔබගේ දූ දරුවන්ගේ ආහාර වේලේ රස මෙන්ම පෝෂණය ගැනද වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඊට කදිම විසඳුමක් දැන් නිකාඩෝ නිවසින්. නිරෝගී අනාගත පරපුරකට අපේම රටේ සරුසාර ගොවි බිම්වල ගොවි මහතුන්ගේ දෑතින් නෙලාගත් 100%ක්ම පිරිසිදු දේශීය සුදු සහල් පිටියෙන් සහ කුරුට්ට සහිත රතු සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස් නවීනතම තාක්ෂණයෙන් උසස්ම ප්‍රමිතියෙන් සෞඛ්‍යානුකූලව නිපදවා ඔබ අතටපත් කෙරේ. කාර්යබහුල ඔබට විශේෂයෙන්ම උදෑසන සහ රාත්‍රී කෑම වේලට නිකාඩෝ රයිස් නූඩල්ස් දැන් රතු සහ සුදු සහල් පිටියෙන්. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි. සියලුම විමසීම් සීමා සහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දුර ඇමතුම් 29යි 25යි 560. අපි මීළඟ තරගකරුවටයි දැන් ආරාධනය කරන්නේ මගතොට හමුවන ගැහැණු ළමුන්ගෙන් දුරකථන අංක ලබාගෙන ඔවුන් සමග සංවාදයේ යෙදීමට කැමැති සුදේශ් චන්දික. සුදේශ් චන්දික අදට ගැලපෙන හොඳ විනෝදාංශයක් තියෙනවා. මම වගේ තමයි සුදේශ්. ඔව්. දැන් කොච්චරක් විතර දුරකථන අංක එකතු කරගෙන තියෙනවද? මේ දුරකථන අංක ඉතින් ගන්නවා ඒ වගේම ඒවා එහෙම අහක දානවා. සංවාදයේ යෙදෙන්නේ නැහැ. සංවාදෙත් යෙදෙන අවස්ථා බොහොමයක් තියෙනවා. ඔව්. ඒ වගේම මේ ඊතරම් ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵල සාමාන්‍ය මට්ටමකට තියෙනවා. එක්තරා මට්ටමකට තියෙනවා. ඔබ විවාහකද? ඔව්. හොඳයි. මේක මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දීලා නැහැ ඒ වගේ. මොකද මේ සංවාද නරක නැහැ දුරකථනයේ කින්නේ නේ? ඔව්. හොඳයි. කාටවත් හානියක් නැහැ දුරකථනකින් කතා කරපුවාම. නැහැ කිසිම නැහැ. ගීත ගායනා කිරීමේ කුසලතාවයක් තියෙනවා නම් ඔන්න අපි ආරාධනා කරනවා. ගීත ගායනා කිරීමේ හැකියාවක් නම් කුසලතාවයක් පේන්නම නැහැ. ඇත්තෙම නැහැ. කැමතිත් නැහැ. ඔව්. මේ ඔබ විසින්ම තෝරා ගන්නා ලද ඔබේ මාතෘකාව. මාතෘකාව රියදුරු බලපත්‍රය තහනම් වචනේ මෝටර රථය. රියදුරු බලපත්‍රය ගැන කතා කරන්නට ඕන. මෝටර රථය ගැන කතා නොකට කතා කරන්න. මෙම බලපත්‍රය අප සෑහෙන දුරට ලංකාවේ සිටින ජනතාවගෙන් 90% පමණ දෙනා පාවිච්චි කරනවා. මෙය ඊටාම ජීවිතයේ එක්ක ඊටාම වැදගත්ම අංගයක් ලෙස දැන් මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ වගේම මෙය ලබා ගැනීමකට දිනකට අපායතනයේට සෑහෙන විශාල ප්‍රමාණයක් මෙම ආයතනයේට දිනපතා පැමිණෙනවා. ඒ සඳහා අපි යූසුළු අපේ සේවක මඩුල්ල වේසක් දරනවා. අපේ කොමසාරිස්තුමා ඇතුළු සෑහෙන පිරිස. ඒ වගේම මෙය ඊටාම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දෙයක්. මෙය වරද්වාගෙන ලස්සනට කතා කරගෙන ආවා. නමුත් ඔබ මෙය කියන වචනේ සිව්වතාවක් විතර පාවිච්චි කරලා තියෙනවා. තරගෙන් ඉවත් වුණත් ඔබට තියෙනවා නිකාඩු නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ප්‍රධාන මෝටර රථ පරීක්ෂක ඒවයි අබේවර්ධන මැතිතුමන්ට ඔබේ තිලිනේ පිරිනමන්නට. අපේ නරඹන සභාවට ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීලා
නිකාඩු නිෂ්පාදන පාර්සලයක් තෑගි වශයෙන් ලබා ගන්නට පුළුවන්. මේකයි සරල ප්‍රශ්නේ. මාර්තු 18 වෙනිදා ශ්‍රී ලංකාවේ තවත් ඓතිහාසික දෙයක් සිද්ධ වෙනවා. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විවෘත කරනවා. මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා තිබෙන්නේ කොහෙද? එන්න නොනවත එන්න. ඔබේ නම කියන්න මුලින්ම. දමයන්ති එම්.ඩී. දමයන්ති. ඔව්. මොන අංශයේද සේවය කරන්නේ? පූර්ව අංශේ. ගීත ගායනා කරන්නට පුළුවන් නම් මෙන්න අවස්ථාවක් තියෙනවා. පුළුවන්ලු මේ සභාව කියන්නේ. ටිකක්. සාමාන්‍ය ඔය චාරිකාවක යනකොට එහෙම කියන්නේ. කුරුල්ලෝ ඔබේ තාලින් පියාඹන්න ආසයි පියාපත් කුහේ පුතෙනි කුහින්දෝ ගිනින්නේ කුරුල්ලෝ වීදයලින්. බොහොම ලස්සනයි. හොඳ හඬක් තියෙනවා. බොහොම ලස්සන හඬක්. දැන් කියන්නකෝ මේ අලුත් ගුවන් තොටුපළ කොහෙද? මත්තල ගුවන් තොටුපළ. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අරංගු තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා නියෝජ්‍ය කොමසාරිස්තුමාගේ පෞද්ගලික සහකාර දීපශිකා මහත්මියට ඔබේ තිලිනය පෙන්වන්නට කියලා. මීළඟට සහභාගී වන්නේ මුද්දර එකතු කිරීමට කැමැති ටී ජයනන්ත. මුද්දර එකතු කිරීමත් හොඳ විනෝදාංශයක්. මුද්දර එකතු කිරීමත් ඔබේ මාතෘකාව තෝරගන්න. අපි මාතෘකාව ගැන කතා කරන්න ඉස්සලා එන්නකෝ මයික්‍රොෆෝන් එක ළඟට. ගම කොහෙද? யாழ்ப்பாணம். யாழ்ப்பாணம். தமிழ் பேசுங்க என்ன? தமிழ் பேசாம எப்படி? இங்க தமிழ் மூலியமா வேலை செய்யறீங்களா அல்லது சிங்களமா? தமிழ், சிங்களம், ஆங்கிலம் எல்லாம் நல்லா தெரியும். எப்படி உங்களுடைய இந்த ஃப்ரெண்ட்ஸ் மார்கள் நல்லமா? நல்ல நண்பர்கள். இன்னைக்கு இந்த நிகழ்ச்சி எப்படி? நல்ல நிகழ்ச்சியாக தான் கருத முடியும். நான் நேத்து தான் யாழ்ப்பாணத்துக்கு போய் வந்தேன். சரி, எங்க தங்கி இருக்கிறீங்க? பொம்பளைப்பட்டியில. சரி, இப்ப பாட்டு ஒன்று படிக்கணும். அப்ப பாட்டு படிக்க முடியாது. வேறு ஏதாவது செய்ய முடியுமா? முடியாது. சரி, அப்ப நீங்கள் எவ்வளவு காலம் இந்த இடத்துக்கு வந்து சேவை செய்ய? ஒரு மாதம் தான். ஒரு மாதமா? சிங்களம் தெரியுமா? கொஞ்சம் தெரியும், அதிகம் தெரியாது. அப்ப உங்களுக்கு இது வாசிக்கணுமா? நீங்க சொன்னால் பார்ப்பேன். அப்படியா? சரி, இதுல රියදුරා මාතෘකාව තහනම් වචනේ රිය පැදවීම. டிரைவர் தெரிந்தானே? சாரதி. சாரதி தான் உங்களுடைய வாகனத்தை செலுத்தும். நீங்கள் அந்த வாகன ஓட்டுறதுன்னு சொல்லாம டிரைவர் பற்றி கதைக்கணும், சாரதியை பற்றி. தமிழ்ல கதைங்க. தமிழ்ல கதை. மக்களுக்கு சேவை செய்யும் ஒரு உத்தியோகத்தர் தான் வாகன செலுத்துபவர். அவர்களுடைய சேவை அதிகமாக எங்களுக்கும் எமது மக்களுக்கும் இலகுவாக சென்றடையும் என்பதனால் அவரது சேவை என்றும் எங்களுக்கு தேவை என்பதனையும் எமது மக்களுக்கும் தேவை என்பதனையும் தான் கூற முடியும் என்பதுதான் என்னால் உறுதியளிக்க முடியும். இது மட்டுமல்ல, இலகுவாக செலுத்துவதற்கும் செல்வதற்கும் அந்த இடத்தை திரும்பி வருவதற்கும் ஒரு சாதனம்தான் இது. எங்களுடைய அலுவலகத்தினால் இலகுவாகவும் நவீன தொழில்நுட்பத்துடனும் வழங்கப்பட்டு கொண்டிருக்கின்றது என்பதனையும் எங்களால் கூற முடியும். நன்றி. நீங்கள் நன்றாக பேசினீர்கள். ஒரு நிமிடம் විනාඩියක් බොහොමතර කතා කරා රේදුරා ගැන තහනම් වශයෙන් ඔබින්ද මේක තමයි අපේ සිටි FM සේවයේ සහෝදරත්වය. දැන් අපි ජයනන්තන්ට හිමි විශේෂ ත්‍යාග පාර්සලය පිරිනමන්නට කියලා මේ අවස්ථාවේදී අපේ නියෝජ්‍ය කොමසාරිස් සංජීව බන්දුකීර්ති මැතිතුමාට ඔබේ තිලිනේ පිරිනමන්නට කියලා අපි ගෞරවයෙන් ආරාධනය කරනවා. පුරා වසර 40කට අධික කාලයක් දේශීය ආහාර නිෂ්පාදනයේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් නාමයක් දිනු නිකාඩෝ සමාගමෙන් ආහාර වර්ග රැසක් ඔබ අතට. පිරිසිදු උළුදුපිටිය නිෂ්පාදිත නිකාඩෝ පපඩම් එදා මෙන්ම අදත් හරිම ජනප්‍රියයි. යසට පිපෙන කටට රසට නිකාඩෝ පපඩම් වර්ග රැසයි. නිකාඩෝ අමාමි පපඩම්, නිකාඩෝ ස්පෙෂල් පපඩම්, නිකාඩෝ බේබි පපඩම්. මෙන්න නිකාඩෝ නිවසින් තවත් නිෂ්පාදන වර්ග රැසක්.
නිකාඩෝ ක්ෂණික තෝසේ, නිකාඩෝ ක්ෂණික ආප, නිකාඩෝ ක්ෂණික රතු සහ සුදු ඉන්දියාප පිටි, නිකාඩෝ කුරක්කම් පිටි. ඒ සමගම නවතම නිෂ්පාදනය වන අපේම රටේ ගොවි බිම් වලින් නෙලාගත් රන්වන් වී අස්වැන්නෙන් සැකසුණු 100%ක්ම පිරිසිදු දේශීය සුදු සහ රතු සහල් පිටියේ නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස් දැන් ඔබේ දෑතට. කැමරුචිය වඩවන නිකාඩෝ රසම්ද නිකාඩෝ පවුලේ තවත් හොඳම නිෂ්පාදනයක්. සියලුම විමසීම් සීමාසහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. විශේෂයෙන්ම මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් හරිස්චන්ද්‍ර මැතිතුමා අපි මේ වැඩසටහනේ අලුත් දෙයක් තියෙනවා. ආයතන ප්‍රධානියාගෙන් අපි රටට පණිවිඩයක් දෙනවා. මේ ආයතනෙන් මොකද්ද මහ ජනතාවට කරන්නේ? මහ ජනතාවට දිය හැකි දිව යුතු පණිවිඩය ලබා දෙනවා. ඒ පණිවිඩය අපි දැන් ලබා ගන්නවා. නිකාඩෝ රස බඳුනේ විනාඩියක් පමණයි වැඩසටහන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවට පැමිණීම ඉතාමත්ම වැදගත් දෙයක්. අපි ඉතා සතුටටපත් වෙනවා මේ වැඩසටහන මෙහි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව මගින්. මෙතෙන්දී මට දෙන්න තියෙන විශේෂ පණිවිඩයක් තමයි අපි මෙම කාර්යාලයේ මෙම ආයතනයෙන් අපි රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනවා. මේ රියදුරු බලපත්‍රය ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් හැටියට තමයි නිකුත් කරන්නේ. අපේ රටේ ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍ර 16 ලක්ෂයක් විතර මේ වෙද්දී අපි නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය අනෙක් රියදුරු බලපත්‍ර සැලකිය ප්‍රමාණයක් තියෙනවා. අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන දැනට ක්‍රියාත්මක අභිවෘද්ධි ලකුණු ක්‍රමය සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා හැම කෙනෙකුටම මේ ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් තිබීම. මොකද මේ ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයේ නවීන තාක්ෂණයෙන් හෙබි රියදුරු බලපත්‍රයක්. මේකේ චිප් එකක් තියෙනවා. මේ චිප් එකට පුළුවන් අවශ්‍ය තොරතුරු අපිට ගොනු කරන්න. ඒ නිසා මම හැම කෙනෙක්ගෙම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. හැකි කඩිනමින් හැකියාවක් තියෙන හැම කෙනෙක්ම ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නයි කියලා. ඒ සඳහා අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ඉදිරියේදී. ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් ඉදිරියේදී පළ කරනවා. ඒ අනුව 2009 වසරේට පෙර 2005 සහ 2009 අතර වසරවල නිකුත් කරපු සාමාන්‍ය රියදුරු බලපත්‍ර වලට මුලින්ම ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍ර ලබා දීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන අපි කාර්යාලවල සකස් කරලා තියෙනවා. අපේ ඔන්ලයින් ඒ කියන්නේ මාර්ගගත ක්‍රමය යටතේ රියදුරු බලපත්‍ර ලබාගත හැකි කාර්යාල හැටියට අනුරාධපුරයේ හම්බන්තොට ගම්පහ කුරුණෑගල සහ වේරහැර ඉන් අනෙක් සියලුම දිස්ත්‍රික් කාර්යාල අපගත ක්‍රමේ මාර්ගගත නැතුව අනෙක් ක්‍රමයට රියදුරු බලපත්‍ර ලබා ගන්න පුළුවන් අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. මීළඟ තරගකාරිය සේවය නිමවා ආපසු ගෙදර යන විට වෑන් රථයේ තුලදී අනිකුත් යහළු යෙහෙලියන් කේන්ති ගැස්වීමට කැමැති මාධවී හෙට්ටිආරච්චි. මාධවී හෙට්ටිආරච්චි මාතෘකාව තෝරගෙන එන්න මයික්‍රොෆෝනේ ළඟට. මාධවීට තියෙනවා හොඳ විනෝදාංශයක්. ඒ ටික අහිංසක විනෝදාංශ නේද මාධවී? යාළු මිත්‍රයොත් එක්ක කොච්චර දුරක් විතර යනවද සේවයේ නිම වෙලා? මෙහි වේරහැර සේවා ස්ථානයේ ඉඳලා මතුගම බලන්න යනවා. කොහෙද? මතුගම. මතුගම ඉඳලා දෙන්නේ? ඔව්. දැන් මේ යාළු මිත්‍රයන්ට මේ කේන්ති ගස්සපුවාම ඒගොල්ලන්ට කේන්ති යනවද උඟක්? නෑ විනෝදාස්සතේ දක්වා තමයි කේන්ති ගැසීමක් කරනවා. ඔව් ඉතින් මේ ඇස් සතු වෙනව නෙවෙයි නේද මාධවී? ඉතින් මේ හැමෝම කියනවා මාධවීට හොඳ ගීත ගායනා කරන්න පුළුවන් කියලා. සබඳ අපි කඳු නොවිමු උනුන් පරයානගෙන සොනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන. හොඳයි ආරාධනයේ පිළිගැනීම ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද ගුවන්විදුලි මයික්‍රොෆෝනයක් හමු වුණාම එකෙන් ප්‍රයෝජන ගන්න ඕන මාධවී නේද? බලන්න මාතෘකාව මොකක්ද කියලා ඔබ තෝරගත්ත? මට ලැබිලා තියෙන මාතෘකාව වී තහනම් වචනේ බත්. බත් ගැන කතා නොකර වී ගැන කතා කරමු මාධවී. වී කියලා කියන්නේ අපේ ප්‍රධාන ආහාරය විදිහට අපි සලකනවා ඈත අතීතයේ පටන්ම. ඒ වගේම තමයි මේ නිෂ්පාදනය ගත්තාම බොහෝ ප්‍රමාණයක් තමයි ජීවිකාව විදිහට මෙම නිෂ්පාදනයේ නියැලිලා ඉන්නවා. මේ විවිධ ආකාරයේ වෙළඳපොළට විවිධ සන්නාම නාම යටතේ එනවා.
එතනින් ගත්තාම සුදු රතු සම්බ මේ ආදී විවිධාකාරයේ සන්නම් යටතේ අපිට මේ නිෂ්පාදනය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සඳහා පවතින ඉල්ලුම ගත්තාම ඉල්ලුමක් නොකරන කෙනෙක් නැති තරම් මේ සඳහා ඇත්තටම කියනවා නම් මේ සඳහා ප්‍රචාරය මේ සඳහා වැඩි වෙලා තියෙනවා. නමුත් මාධවී ලස්සනට කතා කළා. මොකද අපි දවල් බත් කෑවද? නේ? දවල් බත් කෑවා. බත් කෑවා. කොහොමද? මාධවී ලස්සනට කතා කළා. මේක විනෝදාත්මක වැඩසටහනක්. තරංග කොන්දේසියක් අඩ වුණාම එතනින් එහාට කතා කරන්න බැරි වෙනවා. මාධවී අපි හිස් සතින් යවන්නේ නැහැ. ඔබට තියෙන නිකාඩු නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක් අපි ගෞරවයෙන් ආරාධනය කරනවා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරී WCJ ෆොන්සේකා මැතිතුමන්ට ඔබේ තිල්නේ පින්නමන්නට. ඔව් ස්තුතියි. හොඳයි නරඹන සභාවට ප්‍රශ්නයක් තියෙනවා. නරඹන සභාවට තෑග්ගක් දෙනා ගන්න පුළුවන්. ලොව නවතම පෙරලිකාර නිකාඩෝ සමාගමේ නවතම නිෂ්පාදනය කුමක්ද? එන්න මයික්‍රොෆෝන් ළඟට දුවගෙන එන්න නෝන මහත්තයෙක් එනවා. ඔබේ නම කියන්න? අනෝජය ගම කොහෙද? ගම පාදුක. එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ කියන්න? නිකාඩෝ රයිස් නූඩල්ස්. නිකාඩෝ රයිස් නූඩල්ස් නිවැරදි පිළිතුර. ඔබට හිමි තෑගි පාර්සලෙ පින්නමන්නට අපි ගෞරවයෙන් ආරාධනය කරනවා මේ අවස්ථාවේදී සීමා සහිත නිකාඩෝ සමාගමේ ප්‍රධාන වෙළඳ කළමනාකාර උබේ වික්‍රමසිංහ මැතිතුමන්ට. කොහොම ස්තුතියි. දාබර අසන්නන්ටත් තියෙනවා ත්‍යාගයක්. අසන්නන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලියලා තෑගි දිනා ගන්න ජයග්‍රාහකයයි මේ බුද්ධදාස ගන්තොට ආරච්චි දෙල්ගස්ලිය ඕපනායක ඔබ නිකාඩෝ නිෂ්පාදන ඇතුළත් ලේබලුත් ඒවා තිබෙන නිසා ඔබට සුවිශේෂී ත්‍යාගයක් ලැබෙනවා සීමා සහිත නිකාඩෝ සමාගමෙන්. අප වාදනය කළ එක්තරා හින්දි ගීතයේ කොටසක් ඒ ගීතයේ ඇතුළත් චිත්‍රපටය මොකක්ද කියලා අපි අහුවේ. ආරාධනා චිත්‍රපටය නිවැරදි පිළිතුර. වර්ෂය 1969 දී තමයි මෙය නිෂ්පාදනය වෙලා තිබුණේ. අද ප්‍රශ්නයයි මේ දායවර අසන්නන්ට. ඔබට හුරු පුරුදුවේ ගීතය. ඒ ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද? ඔබේ පිළිතුර යොමු කරන්න නිකාඩෝ නිෂ්පාදන ලේබල් සමග නම් ඔබේ ත්‍යාගය දෙගුණ වෙනවා. මෙයයි ලිපිනය. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි සීමාසහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දැන් අපි ආරාධනා කරන්නේ ඊළඟ තරග කරුට ආනන්ද කියන නම විතරයි අපට ලබා දීලා තියෙන්නේ. ඔහු සිනාසීමට වැඩියෙන් කැමැත්තක් දක්වනවලු. ආනන්ද අපිට මුලින්ම කියන්න ආනන්දගේ ගම් පළාත කොහෙද කියලා? වේරහැර. වේරහැරමයි. මේ අපි ඉන්නේ වේරහැරනේ. මේ ගමේමයි. මේ ගමේමයි. එතකොට මේ ගමේ කජු පුහුලන් අයිති කාටද? ගමටමයි. දවසකට බුලත් විදි කීයක් විතර ඕන වෙනවද ආනන්දට? දවසකට බුලත් විදි එකමාරක් විතරයි කනවා. ආනන්ද මොන අංශෙද සේවය කරන්නේ? මං ආයතන අංශේ. කොච්චර කල් වෙනවද මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයට ඇවිල්ලා? අවුරුද්දයි මාස දෙකක්. ඊට කලින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය. මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සමග ඒකාබද්ධ වුණ රාජ්‍ය ආයතනයක් නේ. ගීතයකුත් ගායනා කරමු ආනන්ද. ටිකක් වෙන්න. හොඳයි. कंदु पार ताईनी संदरैट
සිනාසේ වේදනා සිතාරයි මේ ගීතරාවේ ඇසේවා ජීවිතේ පුරා. ආනන්දට පුදුම ලස්සන හඩක් තියෙනවා. ඒ ගීතේ ඔබ ජීවත් වුණා. ඇයි ඒ? මම පොඩි කාලේ සිට මිල්ටන් මනාර්කි මහත්මයා හරිම පුදුම ආසාවෙන් මගේ පන වගේ තමයි නේ. දැන් ආනන්ද කාටද ওই ගීතේ ගායනා කරේ එතකොට ඒ කාලේ? කවුරු ගැන හිතාගෙනද එහෙම බොහොම හරි ඇඟීමෙන් ඉතින් අර දෙකට කඳුළු ආවා වගේ ආනන්දගේ. හරි ඒ ගායනා කරපු කෙනා දැන් ඉන්නවනේ ගෙදරනේ. හොඳයි. ඔබේ මාතෘකාව බලන්න මොකද්ද තෝරගෙන තියෙන්නේ කියලා? නින්ද. තහනම් වචන සිහින. නින්ද ගැන කතා කරන්න. හැබැයි සිහින දකින්න නම් බෑ මාත්‍යෝ. අප රටේ සෑම කෙනෙක්ම වාගේ නින්ද කියන දේ මේක හරි සෑම වෙලාවම නින්ද කියන දේ ඒ දේ මේ වැඩි වෙන්න බෑ. ඒ නිසා මේ යම් කිසි අවස්ථාවලදී බොහෝ වෙලාවට රාජකාරියක මට්ටමින් වාගේ මේ ඔය දේ එතකොට බුලත් එකක් කරනවා. ඔව් කියන්න. බොහොම අපහසුතාවයකටපත් වෙනවා. කාටත් වෙන දේ. ඔය ඉතින් කියන්නකෝ. ඒ හින්දා නින්ද ගැන නින්දයම නින්ද වැඩි වුණා. මම හිතුවා ආනන්දට ඔය දේ වෙයි කියලා. නින්ද වැඩි වුණා. නින්ද වැඩි වුණා නැත්තම් ලස්සනට කතා කරගෙන ආනන්ද අපි සතින් යවන්න අපට තියෙන නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. එය ඔබ වෙත පිරිනමන්නට කියලා අපි ගෞරවයෙන් ආරාධනය කරනවා. නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ පෞද්ගලික සහකාර දීපශිකා මහත්මියනි ඔබතුමියද. අද ආහාර නිසා බොහෝ දෙනා රෝගී වෙලා. පාන් පිටි වැඩිපුර ආහාරයට ගැනීම ඊට ප්‍රධාන හේතුවක්. මේ අනුව දියවැඩියව කොලෙස්ටරෝල්, ગેස්ට්‍රයිටිස් රෝග රට පුරාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා. මේ නිසා ඔබ මෙන්ම ඔබගේ දරුවන්ගේ ආහාර වේලේ රස මෙන්ම පෝෂණය ගැනද වඩාත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඊට කදිම විසඳුමක් දැන් ඔබට නිකාඩෝ නිවසෙන්. නිරෝගිමත් අනාගත පරපුරකට අපේම ගොවි බිම්වල අපේම ගොවි මහතුන්ගේ දෑතින් නෙලාගත් 100% පිරිසිදු දේශීය සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රතු සහ සුදු සහල් පිටි නූඩල්ස්. විශේෂයෙන් කාර්යබහුල ඔබට උදෑසනට පමණක් නොව රාත්‍රී කෑම වේලටද පහසුවෙන් පිළියෙල කරගත හැකි අපේම රටේ දේශීය දේ උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ නිකාඩෝ රතු සහ සුදු සහල් පිටි නූඩල්ස්. දේශීය ආහාර නිෂ්පාදනයේ එදා මෙන්ම අද මෙන්ම හෙටත් ජනතා විශ්වාසය දිනු එකම නාමය නිකාඩෝ. සීමාසිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දුරකථනය 0112925560. දැන් අද අපේ අවසන් තරග කාර්ය. ගීත ගායනයට ඇය කැමැති. ඩී.එම්. හෙට්ටි තන්ත්‍රී. දීපසිකා හෙට්ටි තන්ත්‍රී මහත්මිය දැන් ඔබ මේ ආයතනයේ කොච්චර කාලයක් සේවය කරනවද? දැන් අවුරුදු 5කටත් වැඩි. දැන් මෙවැනිම කොමසාරිස්තුමන්ලගේ පෞද්ගලික සහකාර වශයෙන් නේ. මේ කොහොමද සේවය? මම තෘප්තිමත් ඉතින්. එහෙනම් අපි ගීතයකුත් ගායනා කරලා තව ටිකක් කතා කරමු දීපසිකා නෝන මහත්මිය. හන්තාන සෙවනේ රතු මල් විමානේ මොහොතක් රැඳී ඉන්න සුවසේ අපි දෙන්නනේ පෙම් කලේ. දීපසිකා ඔබ විසින් තෝරගත්ත බොහොම විනෝදාත්මක මේ මාතෘකාව උඩින් තියෙනවා පහළින් තියෙනවා තහනම් වචනේ. ලැබී ඇති මාතෘකාව හැරමිටිය තහනම් වචනය මහලුවිය. මහලුවිය තමයි තහනම් වචනේ. හැරමිටිය ගැන කතා කරන්නේ. ඔව් මේ පිළිබඳ ගීතත් තියෙනවා රචනා වෙලා හැරමිටියෙන් අපි අනෙන තුරා සංසාරයේ එකට ඉමු කියලා. විජේ කුමාරතුංග මහත්මයා තමයි කියන්නේ. ඉතින් මේ දැන් නම් එතුම ඇත්තෙත් නෑ. මේ කවදා හරි දවසක අපිට මේක උරුම වෙනවා.
සංසාරේ අපි ඈතට යනකොට අපිට මේක නැතුව බැරි වෙන දවසක් එනවා. මේ කතා කරන මටත් ඔබතුමාටත් මෙතන ඉන්න හැම දෙනාටම ඒක සදාතනික ධර්මයක් කියලා තමයි මම හිතන්නේ. මේ මම නම් කල්පනා කරගෙන ඉන්නේ හොඳ අය. අර විදියක් කල්ලාද හොයාගන්න. පාවිච්චි කළා මගේ ජීවන ගමන ඉවර වෙයි කියලා. ඉතින් ජීවිතේ ඒ විදියට තමයි ගෙවිලා යන්නේ. අපි ඉතින් මේකට කැමති වුණත් අකමැති වුණත් අපි මේකට මූණ දෙන්න ඕනේ. වෙන ජීවිතේ ඉතින් අපිට පිළිසරණක් නැති වෙච්ච කාලෙක මේක ඇර දෙයක් නැති වෙයි කියලා ඉතින් මම හිතනවා. ඔබ ජයග්‍රහණය කරනවා දීපසිකා මහත්මියනි. විනාඩියක් කතා කළා. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා නියෝජ්‍ය කොමසාරිස් සංජීව බන්දුකීර්ති මැතිතුමන්ට ඔබේ තිලිනේ පින්නමන්නට කියලා. නිකාඩෝ රස බඳුනෙන් විනාඩියක් පමණයි වැඩසටහන අද ඔබ වෙත ගෙනාවේ. වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේ සිටයි. පටිගත කිරීම සංවිධානය කළේ සංවර්ධන නිලධාරිණී දීපසිකා මහත්මියයි. පටිගත කළ කාර්මික නිලධාරී ආනන්ද පද්මසිරි, නිෂ්පාදනය කළේ අමිල නදීරක බණ්ඩාර අබේරත්න. මාධ්‍ය සම්බන්ධීකරණය ගේට් ඇඩ්වර්ටයිසින්හි යෝගපාල සෙන්ඩත් සමග ශ්‍රීමාලී ප්‍රියංකා පතිරණ, නිවේදිකාව නාලිනී පේසීලී ජයරත්, මව්බේ හිතවත් සීලරත්න සෙනරත්. යාලීත් ලබන සතියේදීත් සෙනසුරාදා දහවල් 12ට මුණ ගැහෙමු. එතෙක්තුම හැමදාමත් ඔබේ මතකයට රස ගුණ පිරි නිකාඩෝ නිෂ්පාදන. යසට පිපේ කටට රසයි නිකාඩෝ පපඩම්. 100% පිරිසිදු උණුදු පිටි නිෂ්පාදිත නිකාඩෝ අමාමි පපඩම්. නිකාඩෝ ස්පෙෂල් පපඩම්. නිකාඩෝ සාමාන්‍ය පපඩම්. නිකාඩෝ බේබි පපඩම්. හදරැඳි රස නිකාඩෝ නිවසින්. නියම රයිස් නූඩල්ස් නම් නිකාඩෝ රයිස් නූඩල්ස්ම තමයි. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි.